අවුරුදු ඉවරයි. ඔන්න දැන් වෙසක්. Yo, what's up හැමෝටම ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ සුපිරිම වීඩියෝ එකක්. ඔයගොල්ලෝ බල හිටපු වීඩියෝ එක. මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා අද ගේන්නේ මොන වීඩියෝ එකද කියලා. ඔයගොල්ලෝ හැබැයි thumbnail එකේ දකින්න තියෙද්දි මොකද්ද වීඩියෝ එක කියලා. ඔය ඇත්තටම අද වීඩියෝ එක හරිම විශේෂයි. ඒ කියන්නේ එක දවසක වෙච්ච වීඩියෝ එකක් නෙමෙයි මේක. ඒ කියන්නේ මේ දවස් කීපයක එකතුවක් තමයි ඔයගොල්ලන්ට එක දවසින් මේ වීඩියෝ එකෙන් බලන්න වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන්නම දන්නවනේ මොකද්ද වීඩියෝ එක කියලා. අද වීඩියෝ එක කියන්නේ සරලව කියනවා නම් බෞද්ධ විදියට අපිට විශේෂම උත්සවයක් තමයි වෙසක් පොය කියන්නේ. හැමෝම දන්නවා වෙසක් පොය ගැන. ඉතින් අපි කුඩු හදනවා, දන්සල් කන්න යනවා. ඒ විස්තර තමයි අපිට ඒ දේවල් තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ අපි මං ගෙනල්ලා තියෙන්නේ මේ අපේ ගෙදර මම මේ පාර වෙසක් එකට සරසන්නේ කොහොමද? කූඩුවක් හදන විදිහේ ඉඳන් ඉස්සරහට ඔක්කොම විස්තර ටික තියෙනවා. ගේ සරසන විදිය, සරසල ඉවර වෙච්ච විදිය. ඉස්සරහට හොඳ වීඩියෝස් හොඳ කෑලි තියෙනවා මේ ඉස්සරහට බලන්න. ඒ ටිකත් තේරම් බලන්න. හරිත් වැඩි කතා කර ඉන්න ඕනේ. අපි යන් අද වීඩියෝ එකට. හරි දැන් අපි යන්නේ හරියටම දවස් 18කට කලින්. හරිද? ඒ කියන්නේ මම කෝඩු වලට කෝටු හොද්ද ගන්න වෙලාව. හරි ගයිස් ඔන්න මම වැඩ පටන් ගත්තා. මම ටිකක් කපා ගත්තා. ඔයගොල්ලන්ට පෙන්නන්න පස්සේ ගත්තේ මේ ඔය විදිහට මම කෝටු ටික කපා ගන්න ගත්තා. එක කැඩුනා. වැඩක් නැහැ ඉතින්. මේ මම ගත්තේ මේ ඔයගොල්ලන්ට මතක ඇති මම මේ අවුරුදු දවස්වල කිව්වා උණ වැඩිල්ලක් හැදුවයි කියලා. අනේ උණ වැඩිල්ලේ උපරොපු මේ උණ බටේ තමයි මේකට ගත්තේ. මට උණ ගහක් හොයාගන්න හම්බුන්නේ නැහැ මේ පාර. ගිය පාර හම්බුණා. මේ පාර උණ ගහක් හම්බුනේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් දිරලා වගේ සීන් එක තියෙන්නේ. කොහේ උණ වැඩිල් පත්තු කරන්නද ඉතින් මේකෙන් නේ. කපන මගුල කැඩනවා. ඕන් ඉන්නකො මම පොඩි දෙයක් පෙන්නන්න. වහිනවා ඉතින් හොඳ මේකෙන්. හරි ගයිස් ඉතින් මම ටිකක් මේ ස්ප්‍රීඩ් කරලා පෙන්නන්නම් මේ ටික. නැත්තම් වීඩියෝ එක මේ පැය දෙකක් විතර කෙට් වෙන්න වීඩියෝ එකක් කියයි මම හිතන්නේ. නම් කපාගෙන ඉවරයි. ඒ කියන්නේ කූඩු 15කට මම කෝටු කැපුවා. ඒ කියන්නේ කෝටු 360 ගණක් කපලා දිනන කොහොම හරි වර්තමානයේදී. ඔන්න අපි ඊළඟට යන්නේ ඊළඟ දවසට මම මතක නැහැ කවද්ද කියලා. කොහොම හරි කූඩුව බඳින දවසක රෑයකට කොහොම හරි යන්නේ හොඳේ. මම හරියටම රෑ 10යි ගානකට ගහනවා කූඩුවක් බඳින්නේ. මම කලිනුත් කිව්වනේ කූඩුව හදන මේ කෝටු සුද්ධ කරන තැන ඉඳන් කූඩුවක් අලවන තැනට වෙනකම්ම මේ වීඩියෝ එක තියෙනවා. කූඩු හදන්න දන්න අය ෆෝම් එන්නම් එපා. ඔන්න හරි ගයිස් මේ ඔන්න අපේ දෙවෙනි දවස් ඇවිල්ලා තියෙන්නේ. එදා කූඩු වලට මේ කෝටු ටික සුද්ධ කරනවා ඔයගොල්ලෝ දැක්කා. මේ ඉතින් මේ සුද්ධ කරපු කෝටු ටික මම අරන් තියෙන්නේ. ටිකක් මම හැදුවා කූඩු 15කට මම කෝටු කැපුවා. දැන් ඒක මම හදලා තියෙන්නේ. අවන්නේ ඒකට හදාගෙන යනවා. දැන් එහෙනම් අපි කූඩු ටික හදන්න පටන් ගමු. ටපට්ටමක් හදන්නේ කියලා දෙන්න ඕනේ නේ. ඔයගොල්ලෝ දන්නවනේ. නේ? දන්නවද? මම මේ බඳින පටිය අරගෙන මේ මොකද්ද මන් දන්නේ නැහැ. කොහොම හරි කූඩු බඳින පටියක් නෙමෙයි මේ කොහොම හරි පොලිතීන් පටියක්. ඒක මේ 4කට ඉරන්න පුළුවන්. ඒ හින්දා ඒක ලේසි මේ වියදම අඩුයි. ඒක ඒ බෝලේ රුපියල් 70ක් විතර වෙන්නේ. රුපියල් 70ක් එන්නේ මේ කඩවල ගන්න තියෙනවා ඉතින්.
අරකට වඩා ලාභයි ඒක. ඒකෙන් කූඩු 4-5ක් විතර බැල ගන්න උරුම ෂේප් එකේ. ඒ පටිය 3-4කට ඉරන්න පුළුවන්. ඒ හින්දා ලේසි වැඩි. මේ විදිහට අපි බැනගෙන යනවා. අට පට්ටමකට කොටු 6ක් ඕනනේ. ගන්නවනේ. ෂේප් එක ඔය විදිහට බැනගෙන යනවා ඉතින්. අන්න තියෙනවා මං හදපු කොටු ටික. එතන කොටු කීයක් තියෙනවද දන්නේ නැහැ. එතනක් ටිකක් තියෙනවා. ආයෙත් මෙතනක් ටිකක් තියෙනවා. හොඳේ. ඉන්න එතනක් ටිකක් තියෙනවා. මේ උඩ තියලා තියෙන්නේ. බලන්න පේන ඇති. පට්ට උසකට තියෙනවා ඉතින් ඈ. එතනක් තියෙනවා. එතනක් තියෙනවා. හොඳේ. හරි ඊට පස්සේ අපි අටපට්ටම හදන්න ගමු හොඳේ. ඔක්කොම කලින් කොටු 6ක් ගන්න ඕනේ. එකයි තුනයි හතරයි පහයි ඔන්න මම කොටු 6ක් ගත්තා හොඳේ. එන හැටි කොටු 6ක් තියෙනවා. ඊට පස්සේ ඒක පැත්තකින් ටිකක් තියන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර පටි බෝලේ ගන්න ඕනේ. දැන් මේක ඉවර වෙන්න නඟ. අන්න මේ ඔක්කොම යන්නේ මේ පටි බෝලේ. හරි. ඊට පස්සේ ඒක අරගෙන ඔලුන්ට සාමාන්‍යයෙන් අඩියක විතර කෑල්ලා. අඩියක් විතර කෑල්ලා අරගන්න. හරි. ඒක ඉරදෑකි මෙයවන්නේ ඉන්න හින්දා 3කට ඉරනවා මම හොඳේ. එතකොට එකෙන් 4ක් කපා ගන්න ඕනේ. හරි. මේ විදිහට ගන්නවා. ඊට මේක තියෙනවා මෙහෙම දිග රින් එක. මේකට කියන්නේ ඉටිපටි කියලා. ඔයගොල්ලෝ කඩින් ඉල්ල දානවා ඉටිපටි කියලා ඉල්ල ගන්න. දැන් මම මේක දාන්නම් හැබැයි වෙසක් පහුවෙලා මම හිතන්නේ බලමු අපි මේ වෙසක් එකට කලින් දාන්න බලමු. දවසකට විතර කලින් හොඳේ. ගාමනේ ඔය විදිහට ගාම හැබැයි කියන්න බැරි ඉතින් මම මේක ඉවර කරන්න හිතන් ඉන්නේ වෙසක් දවසේම තමයි. වෙසක් දවසේ තමයි අපේ ගෙදර කොහමද ලයිට් එක කුගෙල්ලන ටික ඔක්කොම වැටෙන්නේ මේ vlog එකෙන්. යන ගමන් යන හැමනම් ටික තව vlog එකක් කරනවා. ඒ විදිහට තමයි දාන්න හිතන් ඉන්නේ මම. රැට පොඩි ගමනක් යන්න හිතන් ඉන්න. එකත් එක්ක බලමු. මේක එඩිට් කරගන්න පුළුවන් වෙච්ච ගමන් මම පරස්කාර දානවා. ඒ මොන ළමනවලුත් හරි මේකේ කුඩු හදන්න. හරි. මේකේ 3කට ඉරන්න පුළුවන්. මේ විදිහට දිග අරගත්තාම මම ටිකක් කිව්වද ඊළඟ එක පෙන්නන්න ලොකු කොහොමද කියලා. මේ විදිහට තමයි කියලා තැහැකි. මේ පටේ ගත්තාම අපිට මේක දිග අරගන්න හැකි. මේ විදිහනේ දැක්කනේ. ටිකක් විතර මහත්. දැන් මේක විතර තැහැකි මේ නිකන් අල්ලපුවම ගිහිල්ලා යනවා. හරි. ඒ වුණාට මේක පත්ත හයියයි. දැන් පත්ත හයියයි. මොනකට කැඩෙනවා ඉතින්. මොනකට හරින්න බා. ඒක වෙනම තියාගන්න ඕනේ. අර කලින් මේවත් එක පැටලුණොත් ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඒවට දිගම කියනවා. අතුරුත් හරි මම මේ විදිහට මේක තියා ගන්නවා. සමහර පකීරලා ඉතින් දාන්න එපා මෙතන අටපට්ටමක් අත අපි යන්න අටපට්ටම් හදන්න නම් මම කරා. මේ කවන්නේ ඉතින් මම vlog එකක් කරන්න හදේ තේරුම් ගන්න ඉතින්. සමහර පකීරලා ඉන්නවා ඕනේ නැති කමෙන්ට් දාන්න. හරි. උන්ට දැනගන්නයි කිව්වේ. ඊට මේ විදිහට අර කලින් කපපු එකේ කැලි 3ක් අතරන් ඇති. හරි. මම කරන්නේ මේ විදිහට ඔයගොල්ලෝ ලේසි ක්‍රමයක් කරගන්න. තනිකර මේ තියලා බැලුවත් අවුලක් නැහැ. ඒක නමන්නම ආරේ. හරි. දැන් මේක මෙහෙම දැනගන්න ඕනේ. මෙහෙම තියලා කොටු 4ක් දැනගන්න. එතකොට ඒක තනිකර මෙහෙම තද කරලා බැන්නාම දැන් නමන්න බැහැ. හරි. මේ බුරුලට බැන්දොත් ඊට පස්සේ ආයෙ අපිට පටියක් කපන්න වෙනවා. මේක බුරුල් වෙනවා. හරිද? ඒ හින්දා මෙන්න මේක අර කලින් එකේ පටියක් කරින් මොකක් හරි
ඔයාලට ප්ලේස් එකක් ගන්න. හරි? පේනවද දන්නේ? මෙන්න මේ විදිහට අරගෙන නිකන් පොඩි ගැටයක් ගහගන්න. පොඩි ලොකු දාලා ගන්නතු දාගන්න. මේක පුළුවන්. මම කරන්නේ මේ විදිහට. හොඳයි. ඉතින් මේ කුඩු හදන්න දන්නේ කියලා නම් මම කෑ ගහන්න එපා. මම කරන්නේ මේ විදිහට. මේ විදිහට අරගෙන නිකන් මැද ගන්න. මම දැන් ගත්තා දැන්. මේක මට ලේස් ක්‍රමයක්. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද දන්නේ? කොහොමද කියන්නේ? ඔයගොල්ලෝ කොහොමද කරන්නේ කියලා මම දන්නේ නැහැ. සමහර අය පහත් කම්පියුටින් බඳින කට්ටියක් ඉන්න. හරි? ඊට මේ විදිහට ගන්නවා. දැන් මේක නිකන් අර නිකන් 18 වට්ටම් වගේ හැමදැනම කැපෙනවා. කරන්න දෙයක් නැහැ. ඊට මේක මේ විදිහට තියන්න. අපි මේ තුන දැනගත්තා. පටි දැච්චි තුනක් ගන්න කියලා නම් ඊට අර හොඳ පටියක් ගන්න ලොකුව. අඩියක් විතර ගන්න මේකෙන් මේක හොඳට බැලගන්න. දැන් මේක රවුන්ඩ් කරලා ඉන්නේ. මමලා ඉන්නේ. මේක පොඩ්ඩක් මේ හදාගන්න. මේ නැමෙන්නව කරන්න දෙන්නේ නැහැ. පොඩ්ඩක් බලලා හදාගන්න. හරි. හරි guys, ඔකේ ස්පීඩ් එක යනවා. මම නැත්තම් වීඩියෝ එක දිග වෙන හින්දා මේ මම කියන්න හැදුවේ මේ කූඩු හදන්න දන්න අය නම් ෆෝම් වෙන්න එපා. ඒකලන්න මේ කියන්නේ දන්නේ නැති කවුරු හරි බලනවා නම් ඒකල්ලෝ මේ විදිහට හදන්න. මේ විදිහ මට ලේසි ක්‍රමයක්. ඉතින් මේ අනිත් අයට කොහොමද දන්නේ? මං හදන්නේ හැම වෙලාවෙම මේ විදිහට තමයි මං වීඩියෝ එකේ කියනවා මේ මං තාතට බැඳලා ඉවරලා මට නමා මේ ඕක රවුම් කරන්න ඕනනේ කූඩුව. අන්නේ රවුම් කරන්න මේ අමාරු වෙන හින්දා තමයි මං ওই විදිහට කරන්නේ. හරිද? මේ අනිත් අය දන්නා නම් ඒගොල්ලෝ දන්න විදිහට ඉන්න. බොරුවට කමෙන්ට් දාලා වැළලෙන්න එපා. එච්චරයි කියන්නේ. වීඩියෝ එක බලන්න හොඳේ. මම දන්නවා ඉතින් සමහර මොඩේ ඔය වගේ වැඩ කරන හින්දා අන්න ඒකයි කලින්ම කියලා තිබ්බේ. ඉතින් දාන්නත් කලින්. හොඳේ. හරිද? මේ ඊට පස්සේ දැන් ඔය අනිත් බැඳලා නැති ඒවා ඔක්කොම මේ අර මේ කපාගත්ත අපි හොඳ පටි වලින් බැඳ ගන්න ඕනේ. එතකොට ඊට පස්සේ කූඩුව ලස්සනට එනවා. හයියට තියෙන මේක ගැලවෙන්නේ නැහැ නේ. ඉස්සක් පොඩි එලෙවිලි දිනවා. දැන් අපි මේකේ මේ වටේ තියෙන අනම්මන කැලි කැලි ටික කපා ගන්නවා. ඔය කපු. හරි කපලි කර ගත්තා. සුපිරි ඕගොල්ලන්ට සුපිරි ෆිනිෂින් කූඩුවක් හොයාගන්න පුළුවන්. හොයාගන්න නෙමෙයි හදාගන්න පුළුවන්. සුපිරි ෆිනිෂින් කූඩුවක් හදාගන්න පුළුවන්. දැන් මේකේ ඕගොල්ලෝ කූඩු ෆිනිෂින් එක තියෙන හැන්දින් ඕගොල්ලෝ කෝටු ගන්න විදිය තමයි හරි. එක සමාන කෝටු ගන්න මම මේ කූඩු 15 කර කෝටු කපුව ඉන්නේ එක එක සයිස් කෝටු තියෙන්නේ. ගණන් ගන්න එපා. ඔන්න ගයිස් හොරබරු නෑ කූඩු 15ක් හදලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඇලෙව්වහමත් පෙන්නන්න කූඩු 15ක්ම තියෙනවා මෙතන. ඔන්න දැන් ඊළඟට ඇවිල්ලා තින්නේ ඊට පස්සේ දවස. කොහොම හරි කූඩු හැදුවට පස්සේ දවසේ උදේ වරුවේ මම කූඩු අලවන විදිය තමයි ඊළඟට තින්නේ. ඔන්න හරි ගයිස් අපි හදාගත්ත කූඩු තියෙනවා මෙතන. දැන් අපි යන්නේ මේක අලව ගන්න. හරිද? ඔයගොල්ලෝ දකින්නේ ඉතින් මම කූඩු 15ක් හදලා වීඩියෝ දාලා දෙනවා. මම මේ විදිහට කූඩු 15ක් හැදුවා. බලමුකෝ අලවන විදිය ඉඳන් ඔක්කොම මේ වීඩියෝ එකේ තියෙනවා. කියන්නේ මුළු ගෙදරම සැරසෙන විදිහේ පොඩි ඩේ බ්ලොග් එකක් විදිහට ඩේ නෙමෙයි ඉතින් ඒක මේ කෑලි කෑලි විදිහට යන්නේ. කවන්නේ ඉතින් මේ විදිහට සුපිරියට වීඩියෝ එක සෙට් වෙනවා. බලන්න ඉතින්. හරි ගයිස් අපි ඔන්න පාපයක් හදාගෙන තියෙනවා අලවන්න. හරිද? මම ඊළඟට ගන්නවා අපේ කොළ ටික. මම අලවන්න යන්නේ මේ පාර තෙල් කොළ වලින් සව් කොළ නෙමෙයිද? සව් කොළ වලින් ඇලෙවුවම පොඩ්ඩක් තෙමිච්ච ගමන් එක්ක පාට දිය වෙලා මේ සුදු ඒවට යන පාට ඒවා. ආයෙ නැත්තම් ඉල්ල යනවා. පටස් කරලා. වැඩක් නැහැ ඉතින්. අපි කුඩුවක් ඇලෙවුවා මේ දවස් දෙක තියෙන්නේ ඉස්සරහින් ඇලෙන්නේ මේ
කවුකොළ වලින්. එතකොට ඒක මෙන්න හින්දා තමයි මේ පාර මම තෙල් කොළ වලින් නලවන්නේ. මම ගමු අපි සුදු පාටය. එතන පාටේවත් තියෙනවානේ. ඒ විදිහටම පාටය වෙනස් තියෙනවා පස්සේ දෙන්න නලවනකොට. මුලින්ම සුදු පාට එක කොළයක් ගන්නවා අපි. ඕන මොඩේ දන්නානේ ඉතින් කූඩුව කලවන විදිය. පාප් වලින් මේ තෙල් කොළ ඇලවෙනවාද කියලා අහන්න එපා ඇලවෙනවා හරිද? ඒ හින්දා තමයි මේ ඇලවන්නේ. අපි තාම කම්බියක් නම් දාගත්තේ නෑ. උඩටයි යටටයි හොඳ පැත්තක් තියාගෙන මේ විදිහට අලවමු. මේ පැති අතර අලවමු. බලන්න නෑ. ඉතින් අපි ගාගමු පාප් ටික. ගිල්ලෙන් ගන්න. හරිද ගයිස් මං කලිනුත් කිව්වා මේ ඔයගලන්ට අර මං අලවන්නේ කූඩු හදන්නේ මං මගේම විදියකට මේ අනිත් කට්ටිය කියන්න එපා ඔය සමහර කට්ටිය ඉන්න කොලේ කපාගෙන අලවන අය සමහර කට්ටිය ඉන්න මෙහෙම අලවන විදිය මේ මං අලවන විදිය අනිත් අය එහෙම කරනවද කියලාවත් මං දන්නේ නැහැ ඉතින් මේ මං කරන්නේ මේ විදියට මට මේක ලේසි ඒ හින්දා මම මේ විදියට තමයි කරන්නේ හරිද guys ඉතින් ඔය විදියට කූඩු අලවලා ඉවරයි බලන්න. මේක අලවලා තියෙන සුපිරියට ඇකිලා කරලා දිනනවා හොඳට. ફોකස්. ඕකේ. එක මේ විදියට තනිකර සුදු වලින් මම අලව ගත්තා. මේ ඊට පස්සේ දැක්කද? ඔහොම ඉන්නේ නැති අපේ මල්ලි මට ඇවිල්ලා මෙහෙම කියනවා. පන්සලට කූඩුවක් ඕන. ඒකත් උට පොඩි කූඩුවක් හරියන්නේ නැහැ ලොකු කූඩුවක් ඕන. ඔන්න බලන්නකො මම එතෙන්දි කරපු වැඩේ. ඔන්න තියෙනවා ගයිස් මේ අපේ මල්ලිට මම පන්සලට හදපු කූඩුව මේක ගෙනියන්නත් ඕන ඉතින් ඔය විදිහට අලව ගත්තා රතුයි කහයි තමයි ඇලෙව්වේ ඔන්න අපි ඔහොම හෙමින් වැඩ කරලා ඉවර වෙලා මේ ඇත්තටම 28 වෙනිදා වෙනකම් ආවා ඒ කියන්නේ අපි වැඩ කරා හෙමින් වැඩි දැන් තව මට තියෙනවා මේ අපේ මල්ලි කූඩුවේ රැලි ටික ඉවර කරන්න තියෙනවා ඒක ෆිනිෂින් එක තියෙනවා ඊට පස්සේ අපේ ගෙදර කූඩු වල ෆිනිෂින් එක තියෙනවා ඊට පස්සේ රැලි කපන්න තියෙනවා ඒ වලවන්න තියෙනවා වැඩ ගොඩක් තියෙනවා අපි ඇත්තටම පරක් වෙලා වැඩි මට හිතා ගන්න බෑ මේ වෙසප්පෝයට කලින් වැඩ ටික ඉවර කරගන්න පුළුවන් නේද කියලා ඇත්තම කියනවා නම් කෝඩුවක් දෙකක් නම් තව කමන්නේ කෝඩු 15 ඒ 15ම ඉවර කරන්න හරි අමාරුයි එහෙම හිතුව හැම වෙලාවකම මං හිතුවේ ඉක්මනට මේක ඉවර කරනවා කියන එක ඔන්න ගයිස් මේ කූඩු වල ඩෙකොරේෂන් වැඩ ටිකක් යනවා ඔය විදිහට මේ මම පෙන්නන්න මේ විදිහට තමයි මේ යන්නේ බෞද්ධ කොඩිය විදිහට වටේ තීරුවක් විතරයි අලවන්නේ ලොකු ලොකු ඩෙකොරේෂන් නම් යන්නේ නැහැ. තව මේ පැත්තෙත් තියෙනවා අලවන්න. ගොඩක් තියෙනවා මේක හරි කරදරයි මේ එහෙම තීරුවක් අලවගෙන ගියාට පැති 8 කලවන්න තියෙනවනේ. ගයිස් එක වැඩක් කියලා නෑ. ඉතින් වැඩ 100ක් විතර කරනවා. මෙතන මේ දැන් අරේ කූඩුවට රැලි අලවන්න ඕනේ. මං කියලා ඇති මේකට පැටව කූඩු මං කිව්වේ නෑනේ. තාම කිව්වේ නෑ. මේ එයාගේ කූඩුවට පැටව කූඩු වගේකුත් ඕනයි කිව්වා. එයා හදාගත්තා. මං ඉතින් ඒවට රැලි ටිකක් කපලා දෙනවා. ඉතින් කරන්න දෙයක් නෑ. මේ ඒකට රැලි ටික අලවනවා. හරි ගයිස් ඔන්න ගෙදර කූඩු වලට රැලි අලවන ගමන් ඉන්නේ. මේ අලවන්න කලින් කපා ගන්න එපා. කපන්න මේ මං කලිනුත් කිව්වා මේ බෞද්ධ කොඩියේ විදියට තමයි දාන්නේ. එතකොට මේ තීරු අලවන්න ඕනේ. ඒ ටික අලව ගන්න ඕනේ. දැන් හෙට තමයි බැලුවේ රැලි ටික කපන්න. මේ ඒකට දැන් අලවලා තියෙනවා. නැත්නම් හෙට ඇලෙව්වහම මේක මේ දිග අරගන්න බැරුව යනවා රැලි ටික. ඉන්න දැන් පටස් කාලා අලව ගන්නවා. දැන් නම් රැයත් වෙලා තියෙන්නේ. හරි ගයිස් ඔන්න කොළ ටික ඔක්කොම කපා ගත්තා. දැන් ඊට පස්සේ මේ නිල් පාට එකක් අරගෙන අපි අලවන්න යන්නේ නිල් කහ රතු සුදු තැඹිලි විදිහට පටස් ගාලා අලව ගන්න ඕනේ. දැන් නම් රැය වෙලා තියෙන්නේ. නිදා ගන්නත් ඕනේ. හෙට උදේ හැරෙන්නත් ඕනේ. දැන් අද හරියටම මේ 29 රැය හොඳේ. 29 වෙනිදා රැය තමයි මේ ඔක්කොම කරන්නේ.
දැන් නම් අලෝකන ඉවරයි මේ අන්තිම ටික තියෙන්නේ අන්තිම ටික කියන්නේ මේ කොලේ අන්තිම ටික වෙන්න ඉන්න වෙලාවක් නැහැ ඔය ෂණක වටස් තියන්න ඕනි හරි guys ඉතින් ඊයේ රෑ මේ මාන්සින්දම් වීඩියෝ කරේ නෑ දැන් නම් අලෝකන ඉවරයි දැන් රැලි කපන්න නමලත් ඉවරයි එළිය තත්ත්වෙ පෙන්නුවොත් මේ විදිහට තමයි ලයිට් ටික නම් තියෙනවා මේ විදිහට දැන් දාන්න ඕනේ ඔක්කොම ටික මෙතන තියෙන කොට තව අර පැත්තෙත් තියෙන පාස්සන ගම ගේ ඇතුලේ වෙන්න කූඩු ටික තියෙනවා ලයිට් වැල් ටික නම් එල්ලන්න තියෙනවා මේ දැන් තව ටිකක් මේ ඔය විදිහට තව හතර වටේම තියෙනවා බල්බ් ටික එල්ලලා ඉවරයි ඔය පේනවා ඇති පොඩියට පේන්නේ හැබැයි බල්බ් ටික පේනවා ඇති මේ බල්බ් ටික මම මායි තාත්තයි දාලා ඉවරයි මේ ඊට පස්සේ මේ පැත්තෙන් කූඩු ටික මේ අලවන ගමන් ඉන්නේ අම්මයි ටික අලවනවා 1 hour later හරි guys වැඩ නම් ගොඩක් දුරට ඉවරයි මේ ලොකු වීඩියෝ ටිකක් නම් ගන්න බැරි වුණා මේ ටිකේ මේ වැඩ වැඩි ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති guys දැන් හොඳටම හවස් වෙලා තියෙන්නේ අපි ගිහිල්ලා දැන් බලමු අපේ වැඩේ එදින ෆිනිෂින් එක කොහොමද කියලා ඔන්න guys අපේ වැඩේ අන්තිම අවුට්පුට් එක බලන්නකො ඉතින් ලස්සනයිද කියලා ඔයගොල්ලන්ට මෙහෙම නෙමෙයි මං ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ලස්සන කියලා මේ ටිකේ හරි guys ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක වෙන්නේ මම හිතනවා වීඩියෝ එක හරි ලස්සන වීඩියෝ එකක් වෙන්නේද කියලා එක දවසක වීඩියෝ එකක් නෙමෙයි මේක මම කියවනේ දවස් කීපයක දවස් 18ක වීඩියෝ එක 18ම මේකේ නෑ හරිද මේ කොහොම හරි දවස් 18කට කලින් පටන් ගත්ත වීඩියෝ එක අද වෙනකොට ඔන්න ඉවර කරලා තියෙනවා මම හිතනවා අද වීඩියෝ එක හරි ලස්සන වීඩියෝ එකක් වෙන්නේද කියලා හරි ඉතින් ඒක ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න ඊට කලින් කියන්න ඕන මගේ SN Journey YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම වීඩියෝ subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක all press කරලා තියාගත්තට පස්සේ මම වීඩියෝ දැම්ම ගාම ඔයාලට ළඟටම ගෙන්නන්න පුළුවන්. ඊළඟට ගේන්න ඕන වීඩියෝ මොනවා හරි තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. ඒ වීඩියෝ එක හොඳ නැහැ like එකක් දාගෙන යන්න. මට තව කියන්න බැරි වුණා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලපුව ඔයාලට විතරයි මේක දැනගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස එන්න තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ දන්සල් වඳින්න ගියේ ටික, වෙසක් බලන්න ගියේ ටික, කොහෙද ගියේ අනම්මන විස්තර ඔක්කොම ටික මේ ඊළඟ වීඩියෝ එකෙන් තමයි වැටෙන්නේ. එහින්ද ඒකත් බලන්න එකතු වෙන්න කියන්න ඕන දේවල් ඔක්කොම කිව්වා මගේ අනිත් channel දෙකක් තියෙනවා මම description එකේ දාලා තියෙනවා ඒ දෙකටත් ගිහලා එකතු වෙන්න අපේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දන්න ඇති ඒක පට්ටාතල් වීඩියෝ එක ඒකත් ගිහලා බලන්න කියන්න ඕන දේවල් ඔක්කොම කිව්වා ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු හැමෝටම ජය වේවා බයි